එතන රුපියල් 233ක් තියෙනවා. ඒතර කියන්නේ සාමාන්‍ය රුපියල් 8500 ගණක්. හරි. දැන් වල බලන්න විනාඩි 9ක් ඔය ඇතුළත මේ වීඩියෝ එකෙන් බලලා තියෙනවා. Hi guys, අද වතරනේ පොඩි වැඩ කරලා දවසකට ගණක් හොයාගන්න පුළුවන් අලුත්ම සයිට් එකක් ගැන. ඉතින් මේකේ තියෙනවා YouTube videos බලන්න, like කරන්න, comment කරන්න, Telegram bot ලා සහ group වලට join වෙන්න, download කරන්න, Gmail හදන්න, report ගහලා ඊටම මේකේ සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම කිව්වේ ඕකේ තියෙන වැඩ පොඩ්ඩක් ගොඩක් වැඩ මේක ඇතුලේ තියෙනවා. ඉතින් මම මේකෙන් දැන් රුපියල් 8000කට වැඩිය හොයලා තියෙනවා proof මම ඔක්කොම වට පෙන්නනවා. live withdrawal proof අන්තිමට වෙන්නවා. skip කරන්න තු වීඩියෝ එක බලන්න. අනික මේක VPN access තියෙනවා. ඉතින් VPN use කරන අයට තවුල නැතුව මේක වැඩ කරන්න පුළුවන්. හරි guys, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys, මේ තමයි සයිට් එක. සයිට් එකේ link එක මම comment box එකේ දාලා තියෙනවා. මේක ඉතින් රෂියන් සයිට් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක කරගන්න ඕනි. මේ රෂියන් වලින් තියෙනවා Google Translate පාවිච්චි කරලා මේක ඉංග්‍රීසි වලට translate කරගන්න ඕනි. අදන මේ සයිට් එකේ payments එක හොඳයි වෙන සයිට් වල වගේ නෙමෙයි. ගොඩක් හොඳට කියනවා. හරි guys, ඉතින් translate කරලා අපිට තියෙන register වෙන්න. ඔයාලට පේනවා මේ register කියලා බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න හම්බෙන්නේ. ඉතින්ම තියෙනවා create login කියලා. ඉතින් ඔයාලා කැමති යූසර් නේම් එකක් දාන්න. ඊට පස්සේ තියෙනවා ඔයාගේ ඊමේල් එක වැඩ කරන ඊමේල් එකක් දෙන්න, පාස්වර්ඩ් එකක් දෙන්න. ඔයා යූසර් නේම් එකක් දැද්දි ඔයාගේ නම විතරක්ම දාන්න එපා. ඉලක්කම් වගේ දේවල් දාන්න. මොකද ඒක වෙන කෙනෙක් යූස් කරලා තියන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට එකෙන් login වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ human කියන දන් ටච් කරලා human verification එක පාස් කරගන්න. පාර තියෙන්නේ මේ ගිරව යාගලා තියෙන කොමඩ වීඩියෝ වලට ගිහින් යන්න ඔයාලට වෙන එකක් තියන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයා verify දීලා register වෙන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකේ ඔයා දුන්න email එකට code එකක් ගිහින් ඒ code එක අපි දැන් ගිහලා කොපි කරගන්න ඕනේ. ඔය ඊමේල් එකට ගිහිල්ලා මේ මෙතන තියෙන ඔයාලා පුළුවන් කෝඩ් එක ඔයා කොපි කරගන්න මෙතනින්. ඊට පස්සේ මෙතන ප්‍රෙස් කරලා කන්ෆර්ම් දෙන්න. ඊට මේ වගේ තමයි සයිට් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න වෙන්නේ. මම මේ හදන සෙටින්ග් ටික හදාගන්න. මොකද මේවා විඩ්‍රෝ කරනකොට ඔයාලට වැදගත් වෙනවා. මේවා හදාගන්න අනිවාර්යයෙන්ම. ඔයා මෙතන ඔයාගේ නම, ඔයාගේ ජෙන්ඩර් එක සහ ඔයාගේ උපන් දිනේ දාන්න. මේක අනිවාර්යෙන් දාන්න. මොකද මේක වැදගත් වෙනවා. මම පස්සේ කියන්නම්. මම මොකක්ද නම දානවා. වත් දාන්න අනිවාර්යෙන් මේක නම දාන්න. මේ ඔක්කොම ෆිල් කරලා මෙතන තියෙන save බටන් එක ඔබන්න. හරි, අපි දැන් යමු සයිට් එක ගැන කතා කරමු. හරි, අපි දැන් බලමු මේ සයිට් එකේ ගෙවන්නේ මොනවද කියලා. මේ සයිට් එකේ ගෙවන්නේ රූබල් කියලා කරන්සි එකකින්. මේක රෂියන් කරන්සි එකක්. රූබල් එක සාමාන්‍ය රුපියල් 3යි ගණනක් වෙනවා. මම ඒක 1000 තියන්නම්. ඩොලර්ස් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් රූබල් 80ක් කියන්නේ ඩොලර් එකක් වගේ වෙනවා. ඉතින් මේක රූබල් එකේ නම් රූබල් 100 200 1000 2000 වැඩ තියෙනවා. සාමාන්‍යයෙන් රූබල් එකේ නම් 5 විතර නිකන් තියෙනවා. ඒ ජොයින් වෙන්න channel වලට subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේ තමයි තියෙන්නේ. ඒවා ඉතින් ගොඩක් ලේසි. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා මෙතන කතා කරමු. ඔයාලට පේනවා දැන් task surfing YouTube VK එක තියෙනවා. ඇත්තට මේව වැඩක් නෑ. task කියන එකේ විතරක් වැඩ කරන අනිත් ඒවා හරියට ගෙවන්නේ නෑ. surfing කියන එක නම් ටිකක් ගෙවනවා. එච්චර තමයි. task කියන එකේ YouTube එකෙමත් තියෙනවා task කියන එකේ. ඒ හින්දා task කියන එකේ වැඩ කරන්න ඒකේ ඔක්කොම දේවල් ටික තියෙන්නේ ඒකේ තමයි. ඔයාලට බලන්න ඇති මේ උඩ තියෙන්නේ bot කෙනෙක් start කරන Telegram bot කෙනෙක්. දැන් බලන්න මේ task එකට රූබල් 12ක් ගෙවනවා. පොඩි ඔයාලට බලන්න පොඩි වැඩක් තියෙනවා. 1 2 එහෙම ඔය like කරන්න එහෙම තියෙනවා. ඊළඟට මේ create mail email එකක් රූබල් 30ක් ගෙවන එකක් තියෙනවා. අර මේ හොඳට ගෙවනවා මේ සයිට් එකේ. ඔය ගන්න මන්න තමයි ඔයාලට ඊමේල් 3ක් විතර විකරන ගත්තොත් තමයි ඩොලර් එකක් හොයාගන්න පුළුවන් ඉතින්. මෙතන ෆයිල් එකක් තියෙනවා සයිට් එක රෙජිස්ටර් වෙන්න. ඒකෙත් රූබල් 20ක් ගෙවනවා. හරි, දැන් මම අලුත් account එකක් හැදුවා. දැන් මම යනවා මගේ account එකට. ඒ මගේ account එකේදී මම ඔයාලට තව ටිකක් මේ ගැන පැහැදිලි කරන්නම්. සහ මම ටාක්ස් ටිකක් කරා ඔයාලට විඩ්‍රෝල් එකක් දාලා පෙන්නන්න. ඉතින් ඒක කරන සාමාන්‍ය විනාඩි 20ක් වගේ තමයි ගියේ මට.
ටාස් ටිකක් කරා කිව්වනේ. ඒකෙන් සාමාන්‍ය මම ටාස් ගොඩක් කරා. ඒකෙන් ටිකක් ගෙවලා තියෙනවා. ඒකේ රුපියල් 50ක් වගේ තමයි ගෙවලා තියෙන්නේ. ඉතුරු ටික තාම ගෙවලා නැහැ උදේ කරපු ටික. සාමාන්‍යයෙන් ටාක්ස් එකක් කරනවා සාමාන්‍යයෙන් පැය 24ක් විතර ඇතුළත අනිවාර්යෙන් බොහෝ දුරට ගෙවනවා ඒගොල්ලෝ. වාර වෙන දුඩ කොටස් ටිකක් තියෙනවා. ඒ අන්රිව් කියන එක කරපු ටාක්ස් ටික තාම ගෙවලා නැති ටාක්ස් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේ පේඩ් කියන එකේ කරපු ගෙවපු ටාක්ස් ටික බලා ගන්න පුළුවන්. තව තියෙනවා රිජෙක්ටඩ් කියලා. ඒකේ ඔයා මොකක් හරි වැරද්දක් කළා නම් ඒ රිජෙක්ට් කරපු ටාක්ස් ටික එතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා දැන් ප්‍රයිස් කියලා තියෙනවා. එතන විතර ඔයාලට ප්‍රයිස් වෙනවා. කියන්නේ ගාන වැඩිම ටාක්ස් එකේ ඉන්නා අඩුම ටාක්ස් එකේ වෙනකම් ඔයාලට දැන් ප්‍රයිස් එක අනුව බලා ගන්න පුළුවන් ටාක්ස්. ඔයාලට එහෙමත් කැමති නම් ටාක්ස් කරන්න පුළුවන්. ගොඩක් කියන්නේ වල ටාක්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් ගෙවන් ටාක්ස් ගොඩක් කිය සමහරව අමාරුයි. ලේසි පැත්තේ සමහර account ගන්නවා වගේ ඒවා තියෙනවා. ඒවා ඉතින් ඔයාලා ලේසි වාට account එක දෙන්න තියෙන්නේ. ඒවට ඉතින් ඒගොල්ලෝ සල්ලි ගෙවන account එක හදලා මොකක් හරි site එකක දෙන්න තියෙනවා. දැන් හොඳ ටාක්ස් එකක් තෝරගෙන කොහොමද මම ටිකක් කරලා පෙන්නන්නම්. උදාහරණයක් බලනවා මේ ටාක්ස් එක මේකේ රුපියල් 100ක් ගෙවනවා කියලා තියෙනවා. මේ මොකද්ද කියලා තියෙන්නේ මේ ඔයාලා තියෙන account එකක් හදලා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වගේ ටාස්ක් එකක් කරද්දී මෙතන තියෙනවා දැන් approve සහ rejected කියලා. ඉතින් මේකේ rejected කරපු ගාන වැඩි. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අනිත් ටාස්ක් වලට සාපේක්ෂව අනිවාර්යෙන් අමාරු වෙන්න ඕනේ. මොකද reject කරපු ගාන වැඩි approve කරලා තියෙන බොහොම පොඩි දෙනයි. ටාස්ක් එකක් කරන් තෝරගත්තා අනිවාර්යෙන් approve කරපු ගාන වැඩි ටාස්ක් එකක් කරන්න බලන්න. වෙන ටාක්ස් එක පොඩ්ඩක් බලමු අපි ඊමේල් ගැන. ඊමේල් එකක් හදලා විකුණන හැටි මම පොඩ්ඩක් කියලා දෙන්නම්. search for task internet touch කරලා search by URL කියන තැන Gmail කියලා type කරලා මේ මෙතන search icon එක උඩ touch කරන්න. සාමාන්‍යයෙන් Gmail එකක් අපි sell කරද්දී ඒගොල්ලෝ ගන්නව කාලෙ වැඩි අපිට pay කරන්න. ඉතින් මම ඔයාලට දැන් නමක් පෙන්නන්න. මේ මෙතන තියෙනවා මම පෙන්නන්නාවක්. එයාගේ ටාස්ක් කරොත් ඔයාලට ඉම්මන්ට ඔයාගේ payment එක ගන්න පුළුවන්. අනිත් අයත් ගෙවනවා. නමුත් එයා අනිත් අයට සාපේක්ෂව ඉක්මනට එයා payment එක කරනවා. හරි මම දැන් එක ටාස්ක් එකක් කරලා පෙන්නන්න. මෙන්න නිල් පාට අකුරින් තියෙන තැන ටච් කරන්න. ඔයා Gmail එක හදලා විකුණනවා. මේ ඉස්සෙල්ලා මෙයාගේ විස්තරය කියවන්න. අර ඉංග්‍රීසි වෙන්න සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා හරි මේක කියවලා ඉන්න. මේක කියවලා තමයි මේ හදන්න. නැත්තම් මෙයා රිජෙක්ට් කරන මෙයාට ඕන විදිහට තමයි මේක හදන්න ඕනේ. ඉතින් ඔය ඉස්සෙල්ලාම කරන්න මේ start examination එතන ටච් කරන්න. ඊට පස්සේ මේ යනවා වෛරස් යන්නේ email site එකට යන්නේ. ඊට පස්සේ ඔය email එකක් හදාගන්න. email එක හදාන ඒවා settings වලින් ඒ email එක log out වෙන්න ඕන device එක නැතුව බෑ. තුස කරන්න එපා reject කරනවා. ඊට පස්සේ හදාගත්තු email එක මේ මෙතන තියෙනව නේද? type කරන තැන එතන paste කරනවා මම මේ ගහන විදිහට. ඊට පස්සේ submit report කියන එක ටච් කරනවා. ඉතින් ඔයාලට මෙහෙම පෙන්නනවා. ටච් කරලා පස්සේ දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් මෙයා මේක බලලා සල්ලි ගෙවනවා. ඇත්තට මෙයා නම් දවස් 7ක් ගන්න නෑ. දවස් 2ක් ඇතුළත අනිවාර්යෙන් ගෙවනවා. සමහර මං කිව්වේ වෙන එක්කෙනෙක් කරන්න ඔයාලට පොඩි කාලයක් ඒ payment එක හම්බෙන්න. ආයෙත් මතක් කරනවා Gmail එක හදනවා අනිවාර්යෙන් මේ කොටස කියවලා හදන්න. ඒක තියෙන විදිහ විතරයි ඇදුවොත් විතරයි ගන්න Gmail එක. හරි දැන් ඔයාලට අදහසක් ඇතින් site එක ගැන. තව මේක ගොඩක් ටාස්ක් තියෙනවා. YouTube report ගන්න හිතන් තියෙනවා මේ හොඳේ. තව ගොඩක් ටාස්ක් තියෙනවා වැඩ කර. මම මේ විනාඩි 20ක් වැඩ කරලා ඔයාලට පෙන්නන්න මේ රුපියල් 50ක් වල පෙන්නුවේ. ඔයා සාමාන්‍යයෙන් හොඳට මහන්සි වැඩ කරොත් පැද්ද වැඩ කරොත් ඔය රුපියල් 1000ක් විතර හොයාගෙන බැරි කමක් නැහැ මේ site එකෙන් දවසකට. හරි අපි යම් රුපියල් 8000 ගාණක් කිව්වා. ඒක බලන්න. මෙතනට ගියාම මම හොයපු මුලින්ම හොයපු ගාණ මාස සාමාන්‍යයෙන් දෙකක් විතර වැඩ කරපු ගාණ මෙතන හොයාගන්න පුළුවන්. එතන රුපියල් 2233ක් තියෙනවා. එතන කියන්නේ සාමාන්‍ය රුපියල් 8500 ගාණක්. මෙහෙමයි මම මාස දෙකක් වැඩ කරලා මාස දෙකකින් ඔය දවස් 20ක් විතර වුණා වැඩ කරන්නේ නැති. මම එක දිගට වැඩ කළා නෙමෙයි මේ ගානේ ඔය රුපියල් 3400ක් වුණාම රීලෝඩ් එකක් දාගන්න වගේ එදාට හොයලා ඒ ගාන එදාම මේ රීලෝඩ් එකක් දාගෙන විඩ්‍රෝ කරගන්නවා. එහෙම හොයපු 8000 ගානක් තමයි ඔය තියෙන්නේ. අන්තිලා වැඩ කරු ඊට වඩා හොඳ ගානක් වඩා ගන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි අපි දැන් යමු සල්ලි විඩ්‍රෝ කරන හැටි බලන්න. ඔයාලා මේ විඩ්‍රෝ මෙතඩ්ස් කීයක් තියෙනවද? ඔයා සෙටින්ග්ස් වලට යන්න. සෙටින්ග්ස් වල ගිහිල්ලා එතන තියෙනවා ෆයිනෑන්ස් කියලා මෙන්න එතන උඩින්. එතනට යන්න. එතනින් තමයි අපි සල්ලි විඩ්‍රෝ කරන්නේ ඩීටේල් දාගන්න තියෙන්නේ.
මේක විද්‍රෝ විතත් කීපත් බලාගන්න පුළුවන් මේක වාට ක්‍රිප්ටෝ කරන්සිවලින් විද්‍රෝ ගන්න පුළුවන් ලයිට් කොයින් වගේම USDT වලින් ඒවගේම බෑන් කාඩ්ස් වලටත් ගන්න පුළුවන් ඔයාලට මන්න අනුමත කරන්න බෑන් කාඩ්ස් වල ගන්න මොකද ඒකෙන් කැපෙන රූබල් 80 ගානක් ෆී එක කැපෙනවා ඒවා ගන්න ගන්නේ 15%ක් කැපෙනවා ඒ කොස්ට් එක ඉතින් අපරාධින් බෑන් කාඩ්ස් වල ගන්න එපා ෆයිනන්ස් account එකක් තියෙනවා නම් මේ ඒක ගන්න පුළුවන් නැත්නම් තවත් විදිහක් තියෙනවා මේකේ විත්ඩ්‍රෝල් එක ගන්න. මේක මම ඉස්සර කරපු වැඩක්. ඔයා unexpected එහෙම දෙයක් කරනවා නම් මේ අය තන ඩිපොසිට් කරන තැනකින් Litecoin හරි USDT හරි ඇඩ්‍රස් එක කොපි කරලා ඒක මෙතනට දාලා ඔයාලා unexpected කෙලින්ම විත්ඩ්‍රෝල් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒක බැංකුවට කෙලින්ම unexpected එකෙන් ගන්න පුළුවන්. නැත්නම් සේව් වෙලා ඊයක රෙඩි කරලා ගන්න පුළුවන් ඔයාලට. නැත්නම් මං කියන්නේ finance crypto වලට ගන්න ඒ තමයි හොඳ. ඔයා USDT වලින් විත්ඩ්‍රෝ කරනවා finance හරි රටේ ගිහිල්ලා USDT දෝරලා network BP20 දෝරලා ඔයාලට ඇඩ්‍රස් එක කොපි කරලා දැන් පේස්ට් කරන්න. නැත්නම් Litecoin වල LTC වලින් ගන්නවා නම් විත්ඩ්‍රෝල් එක LTC කියලා තෝරලා සර්ච් කරලා network එක Litecoin දාලා ඒ ඇඩ්‍රස් එක කොපි කරලා රත්නන්ඩි දෙකින් පේස්ට් කරන්න තමයි තියෙන්නේ. මේක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ වෙනවා මේ කොපි කරපු ඇඩ්‍රස් එක මෙතනින් පේස්ට් කරලා මෙතන සේව් කියලා දෙන්න. ඊට පස්සේ වගේ ඊමේල් එකකට කෝඩ් එකක් යයි ඒ කෝඩ් එක මෙතන කොපි කරලා පේස්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන වට කන්ෆර්ම් කරන්න මෙතන. ඊට පස්සේ කෝඩ් එක පේස්ට් කරලා මේ ඔකේ කරලා පස්සේ ඔයාලට සක්සස්ෆුල් කියලා ඊට පස්සේ මෙන්න මෙතන පෙන්න දැන් ටච් කරන්න බැලන්ස් එක පෙන්න දැන්. ඊට පස්සේ ඔයා එතන ටච් කරපුවම ඔයා යනවා එයිම විත්ඩ්‍රෝ කරන තැනට යනවා. හරි මෙහෙම තමයි පෙන්නේ විත්ඩ්‍රෝ ඉන්ටර්ෆේස් එක. ඔයාලා මං කිව්වා වීසා මාස්ටර් කාඩ් වලින් ගන්න පුළුවන්. ඒ කොස්ට් එක වැඩි හින්දා ගන්න නැහැ. ඉතින් ඔයා ලින්ක් එක හරියට ඇඩ් කරා නම් මේ මෙතන ක්‍රිප්ටෝ කියන තැන ඒක උඩ ටච් කරන්න. එතකොට එන්න එනවා. ඊට පස්සේ ඔයා එතන Litecoin USDT තෝරන්න. tether කියලා tether USDT දුන්නා tether කියලා තෝරන්න. Litecoin ඉන්නව Litecoin කියලා තෝරලා ඔයාලට වෙනවා මේ විතර පොඩි මේක කොයි ඉතරක් කොයි තියෙන්නේ. ඒක පැත්තටම අදින්න. ඒක පැත්තටම ඇදලා ඊට පස්සේ ඔයාලට තියරන් තියෙන උත්තර තමයි pay out කියලා වටින එක ගන්න. ඊට පස්සේ මෙහෙම වෙනවා ඔයාලට Apple number එකක් තියෙන්නේ. විඩ්‍රෝල් එක වැටෙන කොච්චර කියලා සාමාන්‍ය විනාඩි 10ක් යනවා අනිවාර්යෙන් විඩ්‍රෝල් වැටෙනවා. මෙන්න බලමු කොච්චර යනවද. දැන් විඩ්‍රෝල් කරලා විනාඩි 3ක් වෙනවක් තාම නැහැ. බලමු කොච්චර යයිද කියලා. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් විනාඩි 9ක් කොයි ඇතුළේද මේ විඩ්‍රෝල් එක මෙහෙම බලලා තියෙනවා. මගේ account Binance account එකට. ඉතින් මේ මුදල පොඩි හින්දා මට P2P කියලා බැංක් එක ගන්න බෑ. ලොකු මුදලක් ගත්තා නම් ඔයාලට බැංක් එකට ගන්න පුළුවන්. උනාට ඔයා දන්නවා ඉතින් Binance එකේ රීලෝඩ් දාන්න පුළුවන් ඕනෙම SIM එකකට YouTube එකේ ඇති වීඩියෝ ඒ වගේ එකක් බලලා ඔයාලට කැමති නම් මේ සල්ලි වලින් රීලෝඩ් එකක් වුණත් ඔයා SIM එකට දාගන්න පුළුවන්. එහෙනම් guys වීඩියෝ එක දැන් channel එක subscribe කරලා තව වීඩියෝටත් බලන්න පුළුවන් වෙන වීඩියෝ එක like එකක් දාන්න ගමන් ඔයාගේ යාළුවටත් වීඩියෝ share කරන්න අමතක කරන්න එපා.